ඩෙවි ඩිකෝඩර් වලින් පොතක් ක්ලැසිෆයි කරමු. ඒකට මම මගේ ෆෝන් එකේ කැමරාව ඔන් කරගෙන ෆොටෝ එකක් අරගන්නවා පොතක පිට කවරයක්. එතකොට ඒක අප්ලෝඩ් කරනවා අපේ ඩෙවි ඩිකෝඩර් ටූල් එකට. ටූල් එකට අප්ලෝඩ් කරලා ඒක ඉනිෂියේට් කළාට පස්සේ අපි ඒක ටික වෙලාවක් එයා මේ පොතේ තියෙන ඩීටේල්ස් ටික එක්ස්ට්‍රැක්ට් කරගන්නවා. මුලින්ම පොතේ නම, ඒ වගේම කවුරු හරි කතුවරයෙක් ඉන්නවා නම් කතුවරයාගේ විස්තර, ඒ වගේ විස්තර ටික ඉනිෂියේට් කරගන්නවා. ඊළඟට පොතේ විස්තර ටිකෙන් ටික එයා DDC ක්ලැසිෆිකේෂන් සිස්ටම් එකට එයා ටිකෙන් ටික තොරතුරු ටික කඩා ගන්නවා සම්පූර්ණයෙන්ම පොතේ තියෙන. ඊළඟට මෙයාට හැකියාවක් තියෙනවා මේක ඔන්ලයින් චෙක් කරන්න. ඔන්ලයින් චෙක් කරලා පොත ගැන අවබෝධයක් අරගන්න. ඒ වගේම සම්පූර්ණ ස්ටෙප් බයි ස්ටෙප් ඉගෙන ගන්න කෙනෙකුට දැනගන්න පුළුවන් විදිහට ස්ටෙප් බයි ස්ටෙප් ඔක්කොම ටික එයා අපිට විස්තර ටික දෙනවා. අන්තිමට නම්බර් බිල්ඩින් ඇනලිසිස් කියන තැන හරියටම නම්බර් එක අපිට අරන් දීලා තියෙනවා 613යි 20යි 95යි 493. 613යි 20යි 95යි 493. ඇත්තටම පොතේ තියෙන්නේ 613යි 20යි 95යි 493. හරි. අපිට පොතේ තියෙන සම්පූර්ණ විස්තරය දැනගන්න පුළුවන් වුණා.